Hi, welcome back to my YouTube channel. ඔන්න අදත් ලස්සන බ්ලොග් එකක් ගේන්න හදන්නේ. දැන් වෙලාව 2යි. මට හවස පාටි එකක් තියෙනවා. පොඩි bright to be පාටි එකක්. ඉතින් එකට යන්න සූදානම් වෙන්නේ කොහොමද සහ එකට යනකම් මගේ වැඩ වෙන්නේ කොහොමද කියලා පොඩි බ්ලොග් එකක් කරන්න හිතුණා. දැන් මම රැට උයනවා මොකද පහට මම යන්න ඕනේ පාටි එකට. ඉතින් ඊට කලින් මම හිතුවා රැට කෑම ලෑස්ති කරලා තියලා ගියාම හොඳයි. මොකද එනකොට කී වෙයිද දන්නේ නැති නිසා. එහෙනම් අපි යමු කුස්සිය පැත්තට. හරි මම දැන් මේ උයන්න හදන්නේ. ගොඩක් ලොකු දේවල් යන්නේ මම පලා හදලා කැරට් ව්‍යංජනයක් හදලා සොයා මිට් හදන්නේ. ටගාල මේ ටික හදලා එහෙනම් ඊට පස්සේ බලමු මොකද කරන්න කියලා. Hi guys. Hi guys. මෙයාලත් මගේ වීඩියෝ වලට එන්න ඕනලු. ඔන්න බලා ගන්න. මේ අපේ චූටි YouTuber. කතා කරන්න. කියන්න අපේ channel එක subscribe කරන්න කියන්න. අපේ channel එක subscribe කරලා. මොකක්ද අපේ channel එක? Tashi YouTube channel එක subscribe කරලා අපේ YouTube family එකත් එක්ක එකතු වෙන්න. මේ ඉන්නේ අපේ චූටි YouTuber. මම දැන් මේ උයන ගමන් ඉන්නේ. බලන්නකො තාම කැරට් ටික කැපුවා. පලා ටිකත් ලියාගත්ත. හැබැයි ලොකු කැලික් තියෙනවා ගණන් ගන්න එපා. මම දැන් හදන්නේ සොයා මිට් එක වතුර එකකට දාලා ඒක පොඩ්ඩක් තඹ ගන්න. දැන් තමයි ඔය ඉන්නේ. බලන්නකො මම වේපුවා. ඉතින් සොයා මිට් එක දැන් පිටින් විතරයි. පලා මුගුණු වෙන්න. ඊට පස්සේ මේ තියෙන්නේ කැරට් එක බත් එක. දැන් තියෙනවා මම රෙදි වගේක් මිනිස්සු දාලා ඒක සෝදන්න. හැබැයි මේ මිනිස්සු දාපු නිසා දැන් හොදනවා නැත්තම් ඇත්තටම රෙදි වෙලන්න කරන්න හොඳ කාලගුණයක් නැහැ. හොඳටම වහිනවා අපිට. ඔන්න බලන්න ළමයි මේකෙන් පේන්නේ වහිනවා ඉතින්. පේනවද දන්නේ නැහැ. වැස්ස පේන්නේ නැහැ නේද? වහිනවා මේ අපරාධ රෙදි පෙඟෙන්න දැම්මේ. දැන් නැත්තම් අර ගඳ ගහන නිසා මම මේ දැන් ඉතින් සෝදනවා. බලමු ඉතින් මැෂින් එකට දාලවත් වතුර ටික මේ හිඳ වේලගෙන ඊට පස්සේ පුටුවකවත් දාමු නේද? මොනා කරන්නේ? හරි ළමයි මම දැන් රෙදි ටිකක් සෝදලා ආවා. ඒත් තාම වහිනවා. පාටි එක කරන්න පුළුවන් වෙයිද දන්නේ. ඇත්තටම ඉතින් මේක අපි ඕගනයිස් කරන පාටි එකක්. බ්‍රයිට් මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. අපි මීට කලිනුත් මේ බ්‍රයිට් ටු බී පාටි 3ක් 4ක් විතර දුන්නා. ඒ වෙනම් මේ ඒකේ බ්‍රයිට් ඒ කියන්නේ අපි සර්ප්‍රයිස් එක ඕගනයිස් කරනකොට චුට්ටක් හරි යාට දැනිලා යා කියලා කියනවා ඇවිල්ලා. ඉතින් මම දැනගෙන හිටියා අපිට මෙහෙම එකක් කරයි අර එහෙම කියලා. හැබැයි මේ බ්‍රයිට් නම් මිදොස් සසරක් දන්නේ නැහැ. ඇත්තට මෙයා කිසි දෙයක් දන්නේ නැහැ. එයාගේ නංගි කෙනෙක්වත් සහෝදරියක්වත් අපිත් එක්ක මේ පාටි ඕගනයිස් කරන්න කවුරුත් නැහැ. එයා දන්නේ නැහැ එයාට පාටි එකක් දෙනවා කියලා. මේක එයාට නම් තනිකරම සර්ප්‍රයිස් එකක්. මේ වැඩේ තියෙන්නේ මේ කාලගුණේ තමයි. වැස්ස ප්‍රශ්න නිසා අපිට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මම දැන් යන්න ඕනේ. මම ඉන්න තැන ඉඳලා අපේ ඒ බ්‍රයිට් ඉන්න ගෙදර ටිකක් දුරයි. ඉතින් අපේ ගමේ තමයි යාළුවෝ හැමෝම ඉන්නේ. මම චුට්ටක් ඈත ඉන්නේ. දැන් මම තමයි කේක් එක අරන් කියන්නේ අපි සල්ලි දාලා හැමෝගෙම සල්ලි දාලා මම කේක් එක ගත්තා. දැන් ওই කේක් එකත් අරන් මම යන්න ඕනේ. මම මේ කල්පනා කරන්නේ කොහොමද යන්නේ කියලා බයික් එකකින් යවෙනවනේ. අපේ චුංගි බබා බත් කනවා. රසයි ධම්මගේ කෑම. කාලා බලන්න. රසයි.
එයා බත් කනවා. ඇත්තටම මේක මොකද මේක ලෝක පුදුම හතෙන් එකක් වගේ තමයි. මෙයා බත් කනවා හරි අඩුයි. කොච්චර කාවිත් දන්නේ. බලමු ඉතින්නේ. ඇස්ස තමයි ප්‍රශ්නේ. තා වෙලාව තියෙනවා. තාම 4යි වෙලාව. මම දැන් රැට කැමත් ලැස්ති කරලා රෙදිත් හොදලා ගෙදර තස් කරලා ඔක්කොම ගල්ලි ඉවරයි. මට දැන් වැඩ නෑ. මට දැන් තියෙන්නේ වොෂ් එකක් දාලා ටයිම් එකට රෙඩි වෙන්න. හැබැයි ඉතින් කාලගුණේ හරස් වෙලා තියෙන්නේ. බලමු ඉතින් කොහොමද කට්ටියත් එක්ක කතා කරලා අද මේක කරනවද නැත්නම් මේක අදට පෝස්ට්පෝන් කරලා වෙන දවසක් කරනවද කොහොමද විස්තරේ කියලා මම ඔයාලට කියන්නම්. ඊළඟටම රැඳිලා ඉන්න. මතක ඇතුව ටච් YouTube channel එක subscribe කරන්න. තාම වහිනවා. හැබැයි වැස්ස මේ ඒ තරම් මේ තදට වහින්නේ නැහැ. ඉතින් මේ දැන් පාටි එක කැන්සල් කරන්නත් බෑ. මොකද මේ දිනයක් නැහැ අපහු එයාට බ්‍රයිට් ටු බී පාටි එකක් දෙන්න. එයාව අල්ල ගන්නත් බෑ. වෙඩින් එක 27 එයාගේ. අද 24යි. ඉතින් මේ අද කැන්සල් කරොත් අපිට පාටි එක දෙන්න වෙන දවසක් දාගන්න අමාරුයි. මොකද හැමෝම බිසි. ජොබ් කරන අය ඉන්නේ. ඉතින් ගෙදරක නෑ. හැමෝම බිසි. එක වෙලාවකට අල්ල ගන්න අමාරුයි. මේ ප්ලෑන් කරගත්ත විදිහට ඉතින් පාටි එක කරනවා. හැබැයි වැස්ස නිසා මේ චුට්ටක් ප්ලෑන් එක අවුල් යනවා. ඒ වුණාට පොඩක් එහෙට මෙහෙට කරගෙන අපි කොහොම හරි පාටි එක දෙනවා. හැබැයි දැන් මම අඳින්න හිතන් හිටියේ අඳුමට අඳින්න විදියකුත් නැහැ. මොකද වැස්ස නිසා මම ටිකක් ලයිට් කලර් ඩ්‍රෙස් එකක් අඳින්න හැදුවේ. එන්නොත් ඉතින් මේ අද එක ඩාර්ක් කලර් වෙනවා නිකම්. ඒ නිසා මම පොඩ්ඩක් ඩාර්ක් කලර් ඩ්‍රෙස් එකක් හොයාගත්තා. ඒක ඇඳලා බලමු පාටි එකට සෙට් වෙන්නේ නැති වෙයි. ඒ වුණාට මේක තමයි ඉතින් අඳින්න වෙන්නේ. මොකද මට වෙන ඉතින් ඇඳුමක් හොයාගන්න අමාරුයි මේ වෙලාවේ. කමක් නැහැ නේද? කොහොම හරි මේක ඩ්‍රෙස් කරගෙන ඉතින් යප් මම ලේස්ති වෙලා පෙන්නන්නම්. හරි අපි දෙන්න ලෑස්ති පාටි එකට යන්න. හැබැයි තාම වහිනවා. හයියම වැස්සා වැහලා දැන් ඔන්න චුට්ටක් පායලා තියෙනවා. දැන් මේක තමයි අපිට පැන ගන්න හොඳම chance එක. ටිකක් ලොකු challenge එකක්. කේක් එකකුත් එක්ක මෙයාවත් එක්ක බයික් එකේ කොහොමද මම යන්නේ වැස්සේ. කොහොමද යන්නත් ඕනේ. ඔය සුදු වැඩි දමයෝ. අඩු කරන්න. බයික් යන්න ඕනේ. මම පොඩි වීඩියෝ එකක්. Come back. Nasaan gani? Hina na. Mana tu yang dikan tu aja. Ini mata mah iya ni kena. Muka saya ada video kan? तेरे नजरों में तेरे सपनों में ही नाराज़ी मुझे लगता है कि बात दिल की होती लफ्ज़ों की दो की बासी तुम साथ हो या न हो क्या फर्क है बेदर्द थी जिंदगी बेदर्द है पल भर ठहर जा